හායි මේ පාර අපේ ඊයර් වෙකේෂන් එකට අපි හිතුවා ඩිස්නිලන්ඩ් යන්න. ඉතින් දැන් අද ඇවිල්ලා දෙසැම්බර් 27 අද අපි රෑ අපි යනවා අද අපි අක්කලා ගෙදරට. හෙට තමයි අපි ඩිස්නිලන්ඩ් යන්නේ. ඉතින් බලමු අපේ ඩිස්නිලන්ඩ් ලොක් එක කොහොමද කියලා. ඊයේ යන්න රෑ වුණ නිසා මොකුත් උදේ වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. අපි උදේම ඩිස්නිලන්ඩ්ට ආවා. උදේ 7:00ට විතර. ඇත්තටම අපි මීට වඩා වෙලාසකින් එන්න හිටියේ. ඒ වුණාට මේ ඊයේ රෑ වුණ නිසා අපිට නිින්ද ගියා. ඉතින් අපි එනකොටත් උදේ 8 විතර වුණා. 8:00 විතර වුණා. පේනවනේ. එතකොටත් අතටම ගොඩක් සෙනග හිටියද. අපි තාම මේ ගේට් එක ඇතුළට ගියේ නැහැ. එළියේ ඉන්නේ. මම හිතන්නේ ගේට් එක ඕපන් කරලා තිබ්බ මේ වෙලාවට මට මතක නැහැ. අර තියෙන ඩිස්ටි ට්‍රේන් එක. අපි ට්‍රේන් එක යවනවා. ඔය ඩිස්ටි ට්‍රේන් එකෙන් තමයි අපි එන්න ඕනේ ඩිස්නිලන්ඩ්ට. මේ තියෙන්නේ ටෝකියෝ ඩිස්නි රිසෝට් හොටෙල් එක. මේ තියෙන්නේ ගේට් ඕපන් කරාට පස්සේ අපි ගේට් ඕපන් කරලා චෙකින් වෙලා ඇතුළට ආවා. එතනින් අපේ බෑග්ස් චෙක් කරනවා. ඊට පස්සේ ඉතින් අපේ ගමන පටන් ගන්න තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලම කාසල් එක දකින්න වෙලාව. ඇත්තටම මාර ලස්සනයි. මම රියැක්ෂන් වීඩියෝ එක තිබ්බත් ආයෙ පාරක් දාන්නම්. අපි ඇතුළේලා ඉස්සෙල්ලම ගියේ Pirates of the Caribbean. එතකොට ඉන්නකොට ඒක ලයින් අප් වෙලා ඉන්නකොට තමයි මේ කැරක්ටර්ස් කියුට් අනේ ෂෝයි. අපි ඉතින් වීඩියෝ එකක් ගත්තා. ඇත්තටම මෙතන ගත්ත වීඩියෝස් තමයි. ඊට පස්සේ අපිට ෆොටෝ එකක්වත් ගන්න හම්බුන්නේ නැහැ. ඔයාලට තේරෙයි. අපිට මොකුත් ෆොටෝස් ගන්න හම්බුන්නේ නැහැ කැරක්ටර්ස් එක්ක. මෙතන මේ විනාඩි 30යි කියලා ගහලා තිබ්බට මෙතන ඇතුළු වුණාට පස්සේ තමයි විනාඩි 30ක් ඉන්න තියෙන්නේ. අපි දැන් මේ වෙනකොටත් පොලිමේ විනාඩි 30ක් විතර ඉඳලා තමයි ආයෙ දැන් මේ විනාඩි 30ක් පොලිමේ ඉන්න යන්නේ. කමක් නැහැ ඉතින්නේ. ඒ වුණාට ආසාව ලොකුයිනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඇතුළට ගියා. දැන් මම හිතන්නේ ඊළඟට අපි තමයි නගින්න ඉන්නේ. බෝට් එකක් තිබ්බා එකට. දැන් මේ අපි ඒක බෝට් එකේ රයිඩ් එක පටන් ගන්නයි යන්නේ. මට මෙතන ෆුල් රයිඩ් එකම නම් දාන්න පුළුවන් ඒද කියලා මම දන්නේ නැහැ. මම දාන්නම්. ඔයාලා බලන්නකෝ හරිම ලස්සනයි. බලන්නකෝ ලස්සනයි. අපි ගියේ දෙසැම්බර් 28. එතකොට දෙසැම්බර් 28 කියලා කියන්නේ සාමාන්‍යයෙන් සෙනග ගොඩක් ඉන්න දවසක්. හැබැයි මේ එදා ඉරිදා දවසක් වුණා. හැබැයි ඒ වුණාට 30 වෙනිදා ඒ කියන්නේ සවුන්දා මීට වඩා හිතාගන්න බැරි තරම් සෙනගක් ඉඳලා තිබ්බා. ඉතින් ඔයාලට කියන්නේ ඔයාලත් මේ වගේ මේ සෙනග ගොඩාක් ඇති දවසක් යනවා නම් පුළුවන් නම් ගිය ගමන් ඕගොල්ලෝ අර එකේ මේ ඩිස්නි ප්‍රීමියම් ටිකට්ස් තියෙනවා. අපිට එක දේවල් වලට දාන්න පුළුවන්. ඉතින් ගිය ගමන් ඒ වගේ ටිකට් එකක් ගත්තොත් ඔයාලටත් ඒකට සල්ලි යනවා. සහ තව ෆ්‍රී එකකුත් තියෙනවා. කොහොම හරි ඔයගොල්ලෝ ගේට් එකකින් ඕපන් ඇතුළට ගිය ගමන් මේ ඒ වගේ ඒ ටිකට්ස් දාගන්න පුළුවන් නම් try කරන්න. මොකද ඒක ඇත්තම එකක් වැදුනොත් මාරම ලේසි. මොකද ඉක්මනට යන්න පුළුවන් අපිට. මොකද අපි කොච්චර ලොකු ගානක ටිකට් එකක් දීලා ඩිස්නිලන්ඩ් එකට ගියත් පෝලිං වල ඉන්න වුණාට පස්සේ අපිට බලන්න තියෙන දේවල් වල ප්‍රමාණය අඩු වෙනවා. දැන් අපිට වුණොත් අපි පළවෙනි පාර ගිය නිසා මේ අපි ටිකට්ස් දාන්න බැලුනකොට ඇත්තටම ඒවා සෝල්ඩ් අවුට් වෙලා ඉවරයි. ඒක නිසා ගිය ගමන්ම ඒ තියෙන ඒවට ඇප්ලයි කරලා ටිකට් ගන්නවා නම් ඒ දේවල් ගන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එහෙම කරොත් ඔයාලට පොලිමේ ඉන්න වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. සහ එතකොට ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම පොලිමේ ඉන්න වෙලාව අහක දාන්න එක බොරු වැඩක් වෙනවා. මොකද ඒ තරමටම බලන්න දේවල් තියෙනවා. පෝලිං වල ඉන්න ගියාම අපිට බලන්න තියෙන ප්‍රමාණය අඩු වෙන එක ඇත්තටම අපරාධි කියලා හිතෙනවා. පුළුවන් නම් ඒක නිසා ඒ ටිකට්ස් වලට ඇප්ලයි කරලා ගන්න.
ඇත්තටම කිව්වොත් ෆනිම පාට් එක තමයි මම මේ Pirates of the Caribbean movie එක බලලා නැහැ. හරිද? දැන් මම මේක බලන්න ගියාට මට ඇතුලේ තියෙන දේවල් ගොඩක් ඒවා තේරෙන්නේ නැහැ. හැබැයි ලස්සනයි මම movie එක බලලා නැති ඉතින් ලොකු idea එකක් තිබුණේ නැහැ ඇතුලේ තියෙන දේවල් ගැන. දෙයක් අය නම් movie එක බලලා තියෙන්නේ ඉතින්. මම හිතාගත්තා ගෙදර ගියාට පස්සේ movie එක බලනවායි කියලා. It is true. I am a pirate. A very good one. ඉතින් මේ රයිඩ් එක ඉවර වුණාට පස්සේ අපි ඊළඟට ගියේ මොකේද? Peter Pan's flight. මට හරිය මතක නැහැ. Peter Pan කොහොම හරි. ඊළඟට ගියේ Peter Pan fly එකේ. මේ තියෙන්නේ එතනත් අපි ඉතින් හැම තැනටම පෝලිං තමයිනේ. මේක නම් හැබැයි පොලිම ගොඩාක් වෙලා ඉන්න තිබුණ නැහැ අපිට. මං හිතන්නේ විනාඩි 15ක් විතර වගේ තමයි ඉන්න තිබ්බේ. අපිට මෙන්න මේ වගේ එක නැගලා තමයි ඊළඟට යන්න තියෙන්නේ. උඩින් යන්න තියෙන්නේ මං හිතන්නේ. හිතන්නේ මේතන මේ දාලා තියෙන ක්ලිප් එකට නම් ඒක ඇතුලේ තියෙන ලස්සන ඕගලන්ට තේරෙනවා ඇති කියලා. ඇත්තටම මාර ලස්සනයි. ඒ Peter Pan බලලා තියෙන කෙනෙක්ට ඒක මාර විදිහට ෆීල් වෙනවා. ඒකේ ඇතුලේ හරිම ලස්සනට හදලා තිනවා. හැබැයි මේ වීඩියෝ එකේ දුකර කාරණාව තමයි ඒ ටික ඒ විදිහට ලස්සනට වීඩියෝ වෙලා නැහැ. මම හිතන්නේ ඒකින්ද ඔයාලට කිසිම තේරුමක් ඇති කියලා මම මේ දාලා තියෙන ක්ලිප් එක බලුවට කමන්නේ බලන්නනේ. ඉතින් මේ රයිඩ් එක නම් තිබ්බේ විනාඩියක් හරි විනාඩි 2ක් විතර වගේ හරිම චූටි වෙලාවක්. ඉතින් රයිඩ් එක ඉවර වෙලා එළියට එනකොට පීටර් පෑන් උයි වෙන්ඩි හිටියා එළියේ. එයාලා දෙන්න පොඩි ෆෑන් මීටින් එකකට ඇවිල්ලා තිබුණේ. ඉතින් අපි පොඩක් වෙලා බලන් ඉඳලා ඉතින් එතනින් ගියා. ඊළඟට අපි යන රයිඩ් එක ගැන කිව්වොත් ඇත්තටම මගේ රයිඩ් එක ගියේ නෑ. ඇත්තටම කිව්වොත් මේ අක්කලා කිව්වා මේ ලොකු නාවක් තියෙන්නේ. ඒ නාවේ තමයි මේ නැවේ රයිඩ් එක තමයි අපි යන්නේ කියලා. හරිද? ඒගොල්ලෝ මට බොරු කියලා එකයි යන්න හැදුවේ මාව අර බය හිතෙන රයිඩ් එකේ. මම ඒක ගියේ නෑ. මට මගක් යනකොට තේරුණා මෙයාලා මට බොරු කියන්නේ මේගොල්ලෝ මාව මේ නැවක නෙමෙයි එකයි යන්න හදන්නේ කියලා. ඉතින් මම මගක්ම ගිහිල්ලා ආපහු හැරිලා ආවා. බලමු අපි ඒ තුන් දෙනාගේ රයිඩ් එක මොකද්ද කියලා. මම ඉතින් ඒ රයිඩ් එක කියේ නැති නිසා මෙතෙන්ට වෙලා මේ නව දිහා බල සහ එයාලගේ රයිඩ් එක දිහා බල හිටියා. ඔන්න බලන්න එයාලා මාව බොරු කියලා එක්ක යන්න හදපු රයිඩ් එක මොකද්ද කියලා. හරිද? නෑ රයිඩ් එක ලස්සනයි කියලා මම දන්නවා. හිතුණා ඒ වුණාට මම බයයි. ඉතින් මම ගියේ නැහැ. මාර බයයි ඇත්තටම කිව්වොත් මේ වගේ රෝලර් කෝස්ටර් සහ මේ වගේ උඩින් වැටෙන දේවල් වලට යන්න මාරම බයයි. හැබැයි ඉතින් අක්කලා ගිහිල්ලා ඇවිල්ලා මට ඒකේ ඇතුළේ තිබ්බේව පෙන්නපුවාම
අපරාධේ මං ගියේ නැත්තේ කියලාත් හිතුණා. මොකද එයාලා කිව්වා මෙතනින් විතරයි එහෙම වැටෙන්න ලොකු වැටෙන්න තියෙන්නේ කියලා. මං ඉතින් අර බලපු වීඩියෝස් එක්ක මට පොඩ්ඩක් පැටළුණා. මං හිතුවා මෙතන තව එහා පැත්තෙන් තියෙන ලොකු රෝලර් කෝස්ටර් එකක්. මං හිතුවා මේක ඒක වෙන්න ඇති කියලා. ඊට පස්සේ ඒ රයිඩ් එක ඉවර වෙනවත් එක්කම එළියට ඇවිල්ලා බලනකොට ඔන්න දැන් කට්ටියම ඉඳගෙන ඉන්නවා දවල් පැරඩ් එක බලන්න. ඉතින් මමත් එතෙන්ට වෙලා පොඩි ප්ලේස් එකක් අල්ලගෙන දැන් අක්කලා එනකම් බලන් ඉන්නවා මෙතෙන්ට. හැබැයි ඉතින් එතන මම ඉඩ අල්ලගෙන හිටියට මේ අයියටයි අපේ බබියටයි ඉඩ මදි වුණා. මොකද එතන මේ තව කට්ටිය වෙල ඉඳගත්ත නිසා. ඉතින් අක්කයි මායි විතරක් මෙතනින් ඉඳගත්තා. අනිත් දෙන්නව පිටිපස්සට දැම්මා. දැන් ඉතින් මේ අක්කයි මායි පොඩි බබාලා දෙන්නෙක් වගේ බලන් ඉන්නේ මේ පැරඩ් එක දිහා. අනේ ඇත්තටම මට ඒක ආයෙ බලන් තිබ්බනම් කියලා හිතනවා. මාර ලස්සනයි. මන් දන්නේ නැහැ හැමෝම කැමති නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම නම් තාම මේ ඩිස්නි සීන් එක මගේ ඔළුවෙන් ගිහිල්ලා නැහැ. මට ආයෙත් 10 පාරක් වුණත් කිය හැකි ඩිස්නි එක. ඒ තරමට ලස්සනයි. මම නම් කියන්නේ ජීවිතේ එකපාරක් හරි ඩිස්නිලන්ඩ් ගිහිල්ලා තියෙන්න ඕනේ ඔයාලා. සහ මම විශ් කරන ඔයාලා හැමෝටම ඔයාලා ආස නන්නේ යන්න ලැබෙන්න ඕනේ කියලා. මට නම් හරිම ලැජ්ජාශීලී මගේ මේ කැමරාවට මගේ මූණ අල්ලගෙන ඉන්න විදියට. ඒක ගැන ඒක නිසා වැඩි හිතන්න එපා. හොඳේ? ඔයාලා බලන්න පැරඩ් එක. අනිත් එක තමයි ඩිස්නිලන්ඩ් යනවා නම් ඔයාලත් මොකක් හරි ෂීට් එකක් අරගෙන යන්න ඉඳ ගන්න. මොකද මේ පැරඩ්ස් එහෙම බලද්දි අපිට හිටගෙන බලන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉස්සරහ ඉඳන් බලනකොට. එතකොට ඉඳවලට ඉඳගන්න ගොඩක් තරටනේ වැස දවසක් එහෙම වුණොත් ඇඳන් එහෙම ජරා වෙන්න පුළුවන් සහ නිකන් දවසක ඇඳන් කිල්ල වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන්ම යනකොට ෂීට් එකක් අරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා සීතල දවසක යන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් හොඳ රස්නේ වෙන්න ඇඳුම් ඇඳලා යන්න. ඒ වගේම කයිරෝ වගේ දේවල් අරගෙනත් යන්න. අනිත් එක තමයි ගොඩක් වෙලාවල් වලට අපිට රෙස්ටොරන්ට් වලට එහෙම යන්න කාලේ නැති වෙනවා. බලන්න ගියාට පස්සේ එක්ක අපි රෙස්ටොරන්ට් වලට ගියාට පස්සේ ඒ පෝලිං වල ඉන්න වෙනකොට අපිට මේ ඇවිද ගන්න මේ එක දේවල් වලට ඇවිදින්න තියෙන වෙලාව අඩු වෙනවා. ඒක හින්දා පුළුවන් නම් මොන හරි ස්නැක්ස් ටිකක් එහෙම ඔයාලා අරගෙන යන්න යනකොට. එතකොට ඔයාලට එක දේවල් වලට පෝලිං වල ඉන්නකොට ඒව කන්න පුළුවන්. බඩගින්නේ ඉතින් මේවා බලන්න බෑනේ අනේ. ඔන්න බලන්නකෝ ඊළඟට ගෑල් ළමයි ගොඩාක් ආස කරන ප්‍රින්සස් කෙනෙක් කෙනා.
මේ පැරඩ් එක බලන පුරාවටම මතක් වුණේ ඉස්සර මතකද අපි චූටි කාලේ අටපට්ටමේ අපිට මේක පෙන්නනවා. මම ඇත්තටම මේ දවස්වල මේක අටපට්ටමේ පෙන්නනකොට ගොඩාක් ආසයෙන් බලන් හිටියයිත් මම දන්නේ නැහැ මේ ඩිස්නිලන්ඩ් පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ මම හිතුවේ මට ඒ දවස්වල තේරුනේ නැහැ ඇත්තටම ඩිස්නිලන්ඩ් කියලා මෙහෙම චූටිනේ අපි. මම හිතුවේ ඩිස්නිලන්ඩ් කියලා ඇත්තටම වෙනම එකක් තියෙනවා ඇති කියලා. ඇත්තට මේ කාඩ් ඒ කියන්නේ මේ ඉන්නේ හදපු දෙයක් නේ. එහෙම නැතුව මං හිතන් හිටියේ නෑ ඇත්තටම ඩිස්නි කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන එකක් වෙන ලෝකයක් වගේ එකක්. ඒකේ එකක් තමයි මේ පෙන්වන්නේ කියලා. ඉතින් මට ඇත්තටම මතක් වුණා මං ඉස්සරහට පට්ට මේ පෙන්නනකොට හරි ආසාවෙන් බලන් හිටියා. ඔයාටත් මතකද කියන්නවත් එහෙම ඒක දිහා එහෙම අටපට්ට මේ පෙන්නනකොට ඒව දිහා බලන් හිටපු කෙනෙක් නම් කියන්න බලන්න. ඔයා කොහොමද හිතන් හිටියේ? ලොකු අය පොඩි අය කියලා කිසිම ભેදයක් නැතුව මේ ඉන්න හැමෝම මේ කාටුන් දිහා බලලා සතුට වෙන විදිහ දැක්කහම මට හිතුණා අපි හැමෝගෙම ඇතුලේ පොඩි ළමයෙක් ජීවත් වෙනවයි කියන කතාව ඇත්තම ඇත්තක් කියලා. අම්මලා තාත්තලාත් එක්ක ආපු පොඩි බබාලා විතරක් නෙමෙයි පොඩි බබාලාත් එක්ක ආපු අම්මලා තාත්තලා ආච්චිලා සීයලා නැන්දලා මාමලා මේ ඔක්කොමලා එක වගේ සතුට වෙනවා මේ ඩිස්නිලන්ඩ් වලදී. ඉතින් ඒක නිසා ඩිස්නිලන්ඩ් කියලා කියන්නේ පොඩි ළමයින්ගේ තැනක් කියලා හිතාගෙන ඩිස්නිලන්ඩ් නොයා ඉන්න හදන කෙනෙක් නම් ඔයා කවදම හරි ඩිස්නිලන්ඩ් ගිහිල්ලා බලන්න. මොකද ඒක වෙනමම විදිහේ අත්දැකීමක්. බලන්න කියාගෙන යන්නකෝ ඔයාලා ආසම ඩිස්නි කැරක්ටර් එකත් මෙතන ඉන්නවාද කියලා. පැරට කිවරුණාට පස්සේ අපි ගියා ඊළඟට It's a Small World එකට. මම නම් ඇත්තටම It's a Small World ගැන එහෙම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. හැබැයි අපි යන්න කලින් YouTube එකේ වීඩියෝස් බලුවා. ඒ බලනකොට වජිර ඒ අයියා ටෝකියෝ ඇවිල්ලා ඩිස්නිලන්ඩ් ගිහිල්ලා මේකේ වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ඒකෙන් තමයි මං හිතාගත්තේ අනිවාර්යෙන් යනවා It's a Small World වලට ඩිස්නිලන්ඩ් ගියාම කියලා. බලන්නකෝ ඒක ඇතුළේ ෂොක් එකක්. බලන්නකෝ ඉතින් ඔයාලා මේ මියුසික් එක අහලා තියෙනවද කියලා.
එතනින් පස්සේ ඊළඟට අපි ගියේ කෙලින්ම සින්ඩ්‍රෙල්ලා කාසල් එක ගාවට. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා අපිට ගන්න තියෙන ෆොටෝ 1500ක් විතර ගත්තා. ඩිස්නිලන්ඩ් ඇවිල්ලා මෙතන ෆොටෝ එකක් ගත්තේ නැත්තම් වැඩක් නැහැ නේ ඉතින්. ඒකින්ද අපි ඉතින් මෙතන වීඩියෝස්යි ෆොටෝස්යි ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ඇලිස් ටී පාටි එකට. එතනදී අපිට හැපි බර්ත්ඩේ කියලා කිව්වා. ඒක හරිම ෂෝක් ඊට පස්සේ අපි ගියේ පූ හන්ට් එකට. මේක නම් ඇත්තටම අපි පොලිමේ හිටියා පැය 3කට විතර ලං වෙනකම්. ඒ ඉඳලා අපි ඒකින්ද අපි ඇතුළට යනකොට ගොඩාක් රැවුණා. 7 විතර වුණා මං හිතන්නේ පූ හන්ට් එක ඇතුළට යනකොට. හැබැයි ඇත්තටම හරිම ෂෝක්. හරි පොඩි වෙලාවක රයිඩ් එකක් තිබ්බේ. ඒ වුණාට හරිම ෂෝක් එක. ඔයාලත් බලන්නකෝ මට නම් තිබ්බ කියුට්ම රයිඩ් එක තමයි මේක. අනිත් එක තමයි පූ කියන්නේ මං ආසම ඩිස්නි කැරක්ටර් එක. මම අර එකපාරට බිමට වැටෙනේවට එකපාරට ගැස්සෙනේවා යන්න බය හින්දා මෙයාලා මාව ආතල්ලේකට අරන් තියෙන්නේ දැන්. හැම එකටම නැග්ගහම මාව බය කරනවා. මේක කඩන් වැටෙනවා. මේක තව ටිකකින් බිමට වැටෙනවා කියලා. ඉවර වුණාට පස්සේ අපි මෙන්න මේක ගියා. මට මේකට කියන නම මතක නැහැ. මම ඒ නම බලාගත්තට පස්සේ මෙතනින් දානවා. මේක හරි ෂෝක්. හරි චූටි ආතල් එකක් තියෙන ඉතින්නේ. අපි මේක යනකොට මතක් යනකොට දැක්කා නයිට් පෙරට් එක පටන් අරන් කියලා. අපි 4 දිනකට වහිනකන් ඉවසිල්ලක් තිබුණේ නැහැ. අපි බයේ හිටියේ අපිට පෙරට් එක බලාගන්න බැරි වෙයි කියලා. හැබැයි කොහොම හරි මේක නවත්තපු ගමන් අපි දුවල ගිහිල්ලා පෙරට් එකක් බැලුවා.
කොච්චර සතුට වුණත් ඩිස්නිලන්ඩ් ඇවිල්ලා මට දුක හිතුණා. අපේ අක්කගේ බබාලා තුන්දෙනාම මතක් වෙනකොට එයාලා හරි ආසයි මේ ඩිස්නිලන්ඩ් වලට. ඉතින් ඇත්තටම මට හරි දුක හිතුණා. මං එයාලව දාලා මං ආවගේ එකක් මට ආවා. ඒ වුණාට මං කවදා හරි එයාලවත් එක්කගෙන යනවා. මේක බලන ඔයා ඩිස්නිලන්ඩ් ඇවිල්ලා තියෙන කෙනෙක් නම්, ලෝකෙ කොහේ හරි ඩිස්නිලන්ඩ් එකකට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් කියන්න බලන්න ඔයාගේ ඩිස්නිලන්ඩ් අත්දැකීම කොහොමද? ඔයා කොහේ ඩිස්නිලන්ඩ් එකටද ගියේ? ඔයා ඩිස්නිලන්ඩ් ගියේ මොන වගේ කාලෙකද කියලා කියාගෙන යන්න බලන්න. මේක බලන කට්ටියට ඒක උදව්වක් වෙයි. සහ ඔයා හිතන විදිහට ඩිස්නිලන්ඩ් යනකොට මොනවද කරන්න ඕන දේවල් කියලා කියාගෙන යන්න. ඩිස්නිලන්ඩ් වල කිව්වා අපිට පෙරේඩ් එකේ අන්තිම කට්ටිය විදිහට අපිට එන්න කියලා. wow බොරු.
මේ නැහැ අපි දැන් ඊළඟට මේ Beauty and the Beast ඒකේ කාසල් එකට යන්න තමයි හදන්නේ. අපිට මේ දැන් අර ඉවර වෙලා කට්ටිය නැගිටිනකන් හිටියොත් අපිට යන්න වෙලාවක් නැති නිසා යාගන්න බැරි වෙන හින්දා අපි හිතුවා මේ පිටිපස්සෙන් ගිහිල්ලා එහෙමම යනවයි කියලා කාසල් එකට. මොකද දැන් පෙරෙඩ් එක ඉවර වෙච්ච ගමන් කට්ටිය නැගිටිනවනේ. එතකොට ඒගොල්ලෝ නැගිට්ටොත් එම අපිට පොලිම තවත් දික්කන හින්දා මෙහෙම පිටිපස්සෙන්ම ගිහිල්ලා යනවා අපි කාසල් එකට. ඇත්තටම අපිට මේ සින්ඩරෙල්ලා කාසල් එකේ මේ ෆයර්වර්ක්ස් බලනවද නැත්නම් Beauty and the Beast බලන්න යනවද කියන එකෙන් දෙකෙන් එකක් තෝරගන්න වුණා. මොකද අපිට දෙකටම වෙලාව තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ එදා තිබුණ ලොකු ෆයර්වර්ක් එක කැන්සල් වුණා. පොඩි එක තමයි තියෙන්නේ තිබ්බේ. කමක් නැහැ කියලා හිතලා අපි ඒක ඉතින් අතෑරගෙන Beauty and the Beast කාසල් එකට ආවා. දැක්කනේ අපි පෙරඩ පිටිපස්සෙන් ආවත් අපිට මේකෙත් ඇතුළට යන්න පොලිමේ ඉන්න වුණා ටිකක්. ඉතින් කොහොම හරි ලක් එක කියලා කියන්නේ අපිට කොච්චර මේක බලන්න ආවත් අපිට ඉතින් පොඩි මේ එකක් තිබ්බා. අර මේ ෂූටි අවුලක් තිබ්බා. මොකද පොඩි වුණත් අර ෆයර්වර්ක් එක බලන්න බැරි වෙනවනේ කියලා. හරියටම අපි කාසල් එක ඇතුළට යන්න ඔන්න වෙන්න කියලා ඉතින් අනවුන්ස් කරා. අද වෙද එක හරිය නැති හින්දා ඒ ෆයර්වර්ක් එකත් කැන්සල් වුණයි කියලා. ඉතින් අපිට සතුටුයි. මොකද අපිට අරක මේ ඉස්සුණයි කියලා අපිට දුක්ඛින් විදිහක් ඕනේ නැහැනේ. මේ එදා ඒක කැන්සල් වෙච්ච ඉඳ දැන් අපිට ඉතින් අපේ ප්‍රතිසිත පහදගෙන කාසල් එක බලුව හැකි. මේකට මොකක්දනේ හරියට තියෙනවා. මම ඒකෙත් නම දාන්නම්. කොහොම හරි මේ තියෙන්නේ බීස්ට් එකේ කාසල් එක. එතනදී චුට්ටක් අර ස්ටෝරි එකේ අපිට පොඩ්ඩක් ඔහොම චුට්ටක් පෙන්නලා මේකේ ෂෝක්ම එක තියෙන්නේ අර මේ කප් එකේ කප් ඩාන්ස් එක. අපිට දැන් ඉස්සරහට කෝප්පෙට නැගලා තමයි යන්න තියෙන්නේ. අන්න ඒක තමයි මේකේ ඇත්තටම ෆනීම එක. අපි යන්කෝ. 王女の醜さが急に消え、美しい魔女の姿が現れたのです。王子様は謝ろうとしましたが手遅れでした。こんにちは。あなた。あの子にとびきりの褒め言葉を浴びせる。本心はどうかは置いといて。タイミングを測って優しい言葉。もう一度聞く。晩餐に来るか。それなら今後一切食べてはならない。愛しのマドマゼール。私を置いていかないで。愛してるわ。
ඔන්න ඔය විදිහට තමයි අපේ ඩිස්නි ට්‍රිප් එක අන්තිමටම ඉවර වුණේ. ඉතින් දැන් මම මෙතනින් මේ vlog එක ඉවර කරන්න හදන්නේ. එහෙනම් ආයෙමත් දවසක ලස්සන දවසක් අරගෙන මං ආයෙත් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්.